ඔයාලා දන්නවා YouTube එකෙන් ඔයා දාන වීඩියෝස් වලට වෙනම සල්ලි හොයන්න පුළුවන් කියලා. ඉතින් මම කතා කරන්න යන්නේ ධර්මදීපය කියලා YouTube channel එක. දීපේ group එකේ එක් කැටගරි එක තියෙන ධර්මදීපය කියන YouTube channel එකට මම අඳුරන අයකගේ channel එකක්. එයා මතක් කරන්න ඕන. එන්නේ channel එකට එක වීඩියෝ එකක් තිබ්බා 4 million පව කරපු short video එකක්. ඒ short video තප්පර 5ක් වගේ වෙන්නේ. ඉතින් මම කතා කරන්න යන්නේ එන්නේ වීඩියෝ එකට YouTube එකෙන් ගෙවපු ගාන. ඒ වගේ මේ වීඩියෝ බලවට තේරුම් ගන්න පුළුවන් ෂෝට් වලට YouTube එකෙන් මොන වගේ ගානක්ද ගෙවන්නේ කියලා. ඒ වගේම මම අද මේ වීඩියෝ එකේ සියලුම ඇනලිටික්ස් ටික හදාගන්න යන්නේ. ඒ වගේම ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙන් තියෙන subscribe button එක click කරලා ඒ වගේම like එකකුත් දාලා comment එකකුත් දාලා set වෙන්න. එහෙනම් අපි වීඩියෝ එකට. වීඩියෝ එක හරි මේ තියෙන්නේ මම අර කිව්ව අයියාගේ YouTube channel එක. ඒකේ නම තමයි ධර්මදීපය කියලා YouTube channel එකක්. එක සබස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා 2,27,799ක්. ඒ වගේම යාට මේ දවස් 28ට views ඇවිල්ලා තියෙනවා මිලියන 10යි දශම 4ක් මිලියන 10.4ක් විතර. ඒ වගේම watch hours ඇවිල්ලා තියෙනවා 14,000 ගාණක්. ඒ වගේම සබස්ක්‍රයිබර්ස්ලා ඇවිල්ලා තියෙනවා 38,800ක් විතර. ඒ වගේම මම estimated revenue එක පස්සේ පෙන්නන්නම්. ඒ වගේම ඔයාලට තියෙන්නේ මං එන්නේ කිව්ව වීඩියෝ එක. මෙන්න මේ වීඩියෝ එක. ඔයාට පේනවා ඇති මේ දවස් වලත් ඒ වීඩියෝ එකට දිගටම views යනවා. හරි අපි දැන් එහෙනම් මේ වීඩියෝ එක චෙක් කරලා බලමු. හරි ඔයාට පේනවා ඇති ඒ වීඩියෝ එක මිලියන 4ක් නෙමේ මේ දවසක් පහුවන එකට මිලියන 5කුත් views ගිහිල්ලා. ඒ ඔයාට පේනවා ඇති මේ channel එකේ තියෙන දැන් performance එක කොහොමද කියලා. ඒ වගේම ඔයාට පේනවා ඇති මේ වීඩියෝ එකේ මේ අයියේ subscribe 35,100ක් විතර හොයලා තියෙනවා. මීට එහා පැත්තේ තියෙන estimated revenue එක මම revenue එක පස්සේ පෙන්නන්නම් හොඳ එකක්. ඒ වගේ අපි බලමු මේ audience එක කොහෙද ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් මේක බලලා තියෙන මේ වගේ මේ තියෙන මේ වීඩියෝස් බලලා age gap එක සාමාන්‍යයෙන් ඉන්නේ මැදි වයසේ කට්ටිය වගේ තමයි මේ 124ක් පෙන්නන්නේ. ඒ වගේම පිරිමි කට්ටිය තමයි ගොඩක් බලලා තියෙන. ඒ වගේම ඔයාලට පේනද මෙතන ශ්‍රී ලංකා තමයි මේ වීඩියෝ එකේ ගොඩක් views කියලා තියෙන රට. ඒක තමයි මේ වීඩියෝ එකේ revenue එක මම කිව්ව විදිහට අඩු වෙන්න හේතුව. හරි දැන් එහෙනම් ඔයා බලා සිටිමු හොත. එහෙනම් දැන් අපි යමු මේකේ estimated revenue එක කියලා බලන්න. එහෙනම් 3 2 1 හරි ඔයාට පේනවා ඇති මේ වීඩියෝ එකෙන් එයා හොයලා තියෙනවා ඩොලර් 12ක් වගේ චූටි ගාණක්. ඔයාට පේනවා ඇති මේ වීඩියෝ එකේට views 1000කට ඇවිල්ලා තියෙන ඩොලර් 0.01යි. මොකද මේ වීඩියෝ එක තප්පර 5ක් වගේ පොඩි කාලයක් යන නිසා මේ වීඩියෝ එකේ ඩියුරේෂන් එක ගොඩක් තිබ්බනම් මෙයාට මීටර ලොකු ගාණක් ගන්න තිබ්බා. සාමාන්‍යයෙන් ඩොලර් 12ක් කියන්නේ ශ්‍රී ලංකන් රුපියල් වලින් අපි ඒකත් හදලා බලමු. මම මේක දාන්නම් එහා පැත්තෙන් කීයද කියලා. හදලා දාන්නම් මේ අර රේට් එකත් එක්ක. සාමාන්‍යයෙන් මේ වගේ 5 million ගේ වීඩියෝ එකට ඩොලර් 12ක් හම්බෙනවා කියන්නේ ඉතින් වැඩක් නෑ නේද? හරි. ඒකට ප්‍රධාන හේතුව මේක බලලා තියෙන ශ්‍රී ලංකන් කට්ටිය. හරි. අපි මම කිව්ව විදිහට ශ්‍රී ලංකාවට revenue එක ගොඩක් අඩුයි. හරි. එහෙනම් අපි බලමු මේ අය වෙන රටකට ફોකස් කරලා දාපු වීඩියෝ එකක් තියෙනවා. මම මේකත් ඒ වීඩියෝ එකට යාට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගවන්න කිව්වා. අපි ඒකත් එහෙනම් බලමු. මේ තියෙන්නේ යාට මේ වීඩියෝ එකෙන් හම්බුන ගාන. අපි එහෙනම් බලමු වෙන රටකට හදපු වීඩියෝ එකකින් එයා කොච්චර හොයලා තියෙනවද කියලා. හරි දැන් ඔයා දැක්කනේ මේ YouTube channel එකට YouTube එකේ මොන වගේ ගානක්ද ඒ වීඩියෝ එකට ගෙවලා තියෙන්නේ කියලා. ඔව් ඒක බොහොම අඩු ගානක්. ඒ ඔයා හිතන්නේ මේ වීඩියෝ එකේ ඩියුරේෂන් එක. ඒ කියන්නේ කාලපරාසය තප්පර 5යි. තප්පර 5ක් වගේ පොඩි ඩියුරේෂන් එක ඒ වගේ ගානක් ගෙනවනවා. ඔයා ෂෝට් වීඩියෝ එකක් දැම්මොත් තප්පර 50ක විතර මොන වගේ ගානක් වඩ ගන්න පුළුවන් දෙක වීඩියෝ එකේ. විශේෂයෙන් මේ වීඩියෝ එකේ views ගොඩක් තිබ්බට මේකේ ඒ කියන්නේ ෂෝට් වලට වෙනම ඒ කියන්නේ ෂෝට් views 1000කට වෙනම ගෙවන ගාන ඉතාම අඩුයි. ඒක තමයි මේ වීඩියෝ එකේ මෙහෙම වෙලා තියෙන්නේ. ඒ වගේ මේ කැටගරිය අපි බලන්න ඕනේ. මේ කැටගරියත් වෙනම කැටගරියක්. මේක දාලා ඇත්තේ ඒ අය දාලා ඇත්තේ people and blog කියලා. ඒක වෙනම අඩුයි. ඔයා මේක ඔය වගේම සින්දු වලට එහෙම ගොඩක් අඩුයි. ඒ වගේම education channel වලට YouTube එකකින් ගෙවන ගාන බොහොම වැඩි. ඒ වගේම දැනගන්න ඕන YouTube channel එකක් කරනවා නම් ඔයා මෙන්න මේ කරුණ පිළිබඳව සලකා බලලා YouTube channel එකක් කරන්න. ඒ වගේම YouTube එකේ ශ්‍රී ලංකාවට ඒ වගේම ඉන්දියාවට ගෙවන ගාන ඉතාමත්ම අඩුයි. දැන් හිතන්න වැඩිපුරම YouTube එකේ සල්ලි ගෙවන්නේ USA වලට, UK වලට සහ කැනඩා වලට. ඔයා ඒ වගේ country එක focus කරලා YouTube channel එකක් කරන් ගියොත් ඒ කියන්නේ ඔය ඒ වගේ foreign country එකකට ටාගට් කරලා YouTube channel එක English වලින් කරන් ගියොත් ඔයාට මීට වඩා වැඩි ගාණක් හොයන්න පුළුවන්.
මම ඔයාලට තව උදාහරණයක් පෙන්නන්නම්. මේ අයියගේ channel එකේම එයා වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. මම ඔයාලට ඒ වීඩියෝ එක ඉදිරියේදී පෙන්නන්නම්. එන්න ඒ වීඩියෝ එක ඔයාලට දැනගන්න පුළුවන් මොන වගේ ගාණක්ද වෙන රටකට YouTube වීඩියෝ එකක් දැම්මොත් ඔයාලට ගන්න පුළුවන් කියලා. ඒ වගේම දැනගන්න ඕන මේ වීඩියෝ එකේදී ඒ අයියට මේ වීඩියෝ හදන්න ගිය කාලේ මේ තප්පර 5 වගේ චූටි වීඩියෝ හදන්න වැඩි කාලයක් යන්නේ. සාමාන්‍යයෙන් ටයිප් කරන උඩට ටයිප් කරලා යට තියෙන අප්ලෝඩ් කරන්න. ඒ වගේම තමයි ඔයා ලොකු වීඩියෝ හදනවා මට ලොකු කාලයක් ඒ වගේම ලොකු යාගේ මහන්සියක් කැප කරන්න ඕන. ඒ කියන්නේ ලොකු තප්පර 50ක ඒ වගේම විනාඩි 10ක 15ක ලොකු ලොං ටයිප් වීඩියෝ හදනවා නම් ගොඩක් කාලයක් කැප කරන්න ඕන. ඒ වගේ ෂෝට් වීඩියෝ හදනකොට වැඩි කාලයක් කැප කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම වැඩි කාලයක් කැප කරේ නැත්නම් ඔයාලට හම්බෙන්නේ පොඩි ආදායමක්. ඒ වගේම තමයි ඔය වැඩි කාලයක් කැප කරොත් ඔයාලට ලොකු ආදායමක් ගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ ඒ අයියගේ ඒ channel එකේම දාපු ඉංග්‍රීසි වලින් දාපු වීඩියෝ එකක්. මේක තප්පර 19ක් විතර වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකට 1,16,000 ගණනක් views ගිහලා තියෙනවා. ඒ වගේම likes තියෙනවා 1500ක් විතර. එහෙනම් අපි දැන් යමු මේ වීඩියෝ එකේ analytics බලන්න. හරි. ඔයාලට පේනවා ඇති මේ අයියා මේ වීඩියෝ එකෙන් $3.44ක් හොයලා කියලා. සාමාන්‍ය සාපේක්ෂව මේක කුඩා අගයක් වුණත් අර 5 million ගේ වීඩියෝ එකත් එක්ක සංසන්දනය කරද්දි මේක විශාල අගයක්. මොකද 5 million ගේ වීඩියෝ එකේ සාමාන්‍යයෙන් තියෙන්න ඕන මීට වඩා ලොකු අගයක්. හැබැයි ඒක තප්පර 5ක වගේ කුඩා කාලයක් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඒ හින්දා වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරනවා නම් ඒ වගේ කුඩා අගයන් වලින් වීඩියෝස් දාන්න එපා. හරි. අපි දැන් යමු මේ වීඩියෝ එකේ ඔඩියන්ස් එක කොහෙද ඉන්නේ බලන්න. හරි. මේ වීඩියෝ එකේ ඔඩියන්ස් එක වලට පේනවා ඇති ඉන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සහ යුනයිටඩ් ස්ටේට්ස් වල. ඉන්දියාවේ ඉන්න 19යි ගානක්, ශ්‍රී ලංකාවේ 17යි ගානක් වගේම ඇමරිකාවේ ඉන්නවා 4.2. හරි. දැන් ඔයා ඒ වීඩියෝ දකින්න ඇති. දැක්කනේ ඒ වීඩියෝ එක යාර 4 million ගේ වීඩියෝ එක තිබ්බට පස්සේ ඔයාලට හොඳටම පේනදී 4 million ගේ වීඩියෝ එකේ හම්බෙලා තියෙන පොඩි ආදායමක්. ඒ වගේම තමයි චුට්ටක් views ගේ වීඩියෝ එකට හම්බෙලා ලොකු ආදායමක්. ඒක තමයි වෙනස. ඔයා YouTube channel එක පටන් ගද්දී අනිවාර්යයෙන්ම පොඩි type videos දාන්න එපා. තප්පර 5-10 videos කොහොමද දාන්න එපා. සාමාන්‍ය ලොකු duration එකේ videos දාන්න. short videos දාන්න. අනිත් එක තමයි මේ අයියේ channel එකේ දාලා තියෙනවා long videos සහ short videos එකට. එහෙම කිසිසේත්ම දාන්න එපා. මොකද වගේ audience එකේ short videos වලට. නැත්නම් long videos වලට. මේ අයියගේ audience එකේ short videos වලට. ඒත් අය long videos channel එකට දැම්මට පස්සේ channel එක බලන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වගේ audience එකේ long videos වලට නම් ඔය short videos වලට views අඩුයි. ඒ වගේම audience එකේ short videos වලට නම් ඔයගේ long videos වලට views අඩුයි. ඒ හින්දා channel එක පටන් ගන්නවා මෙන්න මේ කරුණු සියල්ලම සලකා බලලා YouTube channel එක පටන් ගන්න ඕන. හරි. අදට වීඩියෝ එක ඉවරයි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ලොකු දෙයක් ලබා ගන්නත් කියලා YouTube පිළිවෙලද. ඉතින් ඔයා මේ කරුණු සියල්ල සලකා බලලා YouTube channel එක පටන් ගන්නවා නම් මේ මම කියලා දුන්න හැම කරුණම එකින් එක සලකා බලලා YouTube channel එක පටන් ගන්න. මම වඩාත්ම රෙකමන්ඩ් කරන්නම් channel එක පටන් ගන්නවා නම් කැනඩා වලට, UK වලට, ඒ වගේම USA වලට ફોකස් කරලා channel එක පටන් ගන්නවා නම් ඉංග්‍රීසි වලින් ඒක හොඳයි. ඒ වගේම තමයි මම කිව්වා වගේ තප්පර 5-10 පොඩි වීඩියෝස් නම් ලොකු ගාණක් ලබා ගන්න අමාරුයි. ඒ වගේම විශේෂ tools එක පුද කරන්න මට මේකේ screen record එක ලබා දුන්න ඒ අයියට. ඒ වගේම බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. ඒ වගේම මේ වීඩියෝ හොඳයි නම් මේ වගේ තවත් වීඩියෝ බලන්න next start එක YouTube channel subscribe කරන්න තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ එකක් හැමෝම බලන්න සමු ගන්නවා. අම සුපේෂන්. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි.